ආකාශයේ බොහෝ නාම මාලා ඇති සාක්‍යමත් විමානයේ තවත් කලයක් ඇත. කතා චිත්ත ඇති කලයක් මත ඇති නිල් මහනිල් ගල. නිල් මහනිල් ගල සවරය ගෙනෙනා තාලඩිකම් කරනා කියනා ඉතිවීතර ගස්මල් කතිකා ඇති විමානයෙන් ජනතා කණ්ඩායම් ඇති බව කියති. ජනතා කණ්ඩායම් පිළිබඳ කියති. මහයියාකාරකම් කරන ජනතා කණ්ඩායම් ඇති බව කියති. මහයියාකම් කරන කලච්චාරී ගැන කියති. ඉතිගත වන පොඩි ලොකුවන කල රොඩ්ඩෝ හොඳ සහ නරකෙහි වැඩවසමින් ජීවත් වී ඇති බව කියති. ජීවත් වී ඇති බව කියති. මහයියාකම් කරනා කලච්චාරි ගැන කියති. ඉතිගතවන පොඩි ලොකුවන කල රොඩ්ඩෝ හොඳ සහ නරකෙහි වැඩවසමින් ජීවත් වී ඇති බව කියති. ප්‍රාතිහාර්යයට හිස නමති. යම් විට ප්‍රාතිහාර්ය සමගින් වාද විවාදව සිටිති. යම් විට ප්‍රාතිහාර්ය සමගින් වාද විවාදව සිටිති. උපත් කරවගෙන දේව ධාතුවරු අසූචි කෙලි කරලා නරකට ගෙනියන්නේ. එම මහයියාකර කලච්චාරි බව කියති. ඔවුන් හා බැඳී සිටින කල රොඩ්ඩක්කාර කුරුකූරු පටි පිටිවන පිට වුණ ජනයෝ පටි පිටිවුණ රොඩ්ඩක්කාර ජනයෝ දෙමාපියන්ගෙන උපතෙන් උපතට ගමන් යති. ගමන් යාමට දනිති. මාලී කුමරිඳු විමානයේ නිල් මහනෙල් ගල ඇති කලයේ කියා ගැනීමට මහා විදුවත් ඇත. සෝබානම්ලත් විමනේ සෝභා ධර්මය සමගින් බැඳමින් සිටිනා සිතු සිහිපත් ඇත්තේය. එම විමාන සුභාවතේ පෙර කාලයේ සිට එහි කල රොඩ්ඩෝ රජවරුනට බලපෑම් කර ඇත. දුටුගැමුණු මහරජවරයාටත් නාග වේශක ගෙන දෂ්ට කළා කියති. නාග වේශගෙන දෂ්ට කළා කියති. රහතුන්ගේ සිත් හා බැඳී සිටින රජවරු ඉතිපී කියති. ස්වර්ණමාලියද ඉතිපී කවිකාරියක් නිසා කවිකාර චිත්ත හා බැඳී සිටි මහමෙවුනාවේ සමාධි සමවැද නොයෙක් වෘක්ෂ අතරේ ස්වර්ණමාලියද තවත් ගසක් විය. මහමෙවුනාවේ සමාධි සමවැදි නොයෙක් වෘක්ෂ අතරේ ස්වර්ණමාලියද තවත් ගසක් විය. පිය රජගේ සෙවරට ආයෙතුමි මහරජගේ පුත් කුමරෙක්
කරගත් බව කියති. මහරජගේ පුත් කුමරෙක් කරගත් බව කියති. විමාන නිල් මහනෙල් ගල කියති පැහැදිලි කරති කලරොඩ්ඩන් ගෙන එන විසුර තාක්ෂණයේ රාජකීය මහමෙවුනා උයනේ ගස්වීමට හැකි මිනිසුන් සිටි බව මරණින් නිතරව සිටි හින්දා දේවතාවුන් කියති එම අයට උක්ෂ දේවතා කියති එම ශාලිය කුමරු වෙත කෙලි පවත්වා ජීවත් වන යැපෙන රොඩි පිරිස් අදටත් සිටින බව කියති. ඇහැලේ පොළ කතාවේ දූ කුමිරිඳු බවට පත් කරගත් එම කුමරා අද වන විට සිඟිති පාතාල කතාව දක්වා කුරු ගති පාමින් සිටින බව නිල් මහනෙල් ගල කියති. සාක්‍යමත් ජනයෝ එම සාක්‍යමත් ජනයෝ වද දෙති වද ගනිති ඊටම කුඩාම කුරු කූචකයාගේ සිට මිනිසාගේ ප්‍රමාණය දක්වා ජීවිතවල සිටිති සරති මිනිසුන් සතුන්ද මෙහි යවන පිරිසකි ඔවුන් එම කතාව මහමෙවුනාවේ ආදීනවතාවය සිහි කර දෙන ගස් ඉති මුල් මල් ගොඩනැගී ගිය කතාවකි. මිනිසෙක් දෙවියෙක් වී ගසක් බවට පත් වී පළදරාවගෙන දෙන සූත්‍රගත වූ ආදී පාණ්ඩිත්වයකි. ආදී පාණ්ඩිත්වයකි කලච්චාරින් අතරේ සෝභා කලය දෙයකෙකි. එම විමාන කලය දෙයකෙකි. එහි නයින් මුගටියන් රිලවුන් පූසන් බල්ලන් ආදී නොඑක් සතුන් මිනිස් රූප ගනිතේ. සවර කතා කියතේ යම් විට උපත් වලින් මව් කුසයෙන් ලෝකෙට පැමිණේ සත්ව කුලේ කල එකකින් එකකට වෙනස් වේශ ගනිති. දෙවියන්ටත් හසු නොවන තාලෙට නොඑක් වේශ ගනිති නොඑක් වේශ දරති.